සුබ දවසක් වේවා. වෛරල් වයිබල්කේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔබට ජීවිතයට වටිනාකමක් ලබා ගත හැකි යමක් අරගෙන ආවා. වීඩියෝව අවසන් වෙනකන් බලන්න. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. සැබෑ ධනවතෙක් වීම යනු බැංකු ගිණුමේ ඇති මුදලට පමණක් සීමා වූවක් නොවේ. එය 1. මූල්‍ය නිදහස 2. මානසික සාමය 3. අර්ථවත් ජීවිතයක් යන දේවල් මත රැඳේ. බොහෝ දෙනා සිතන්නේ ධනවතුන් යනු මිල අධික දේ ප්‍රදර්ශනය කරන අය බවයි. නමුත් ඇත්ත වශයෙන්ම සැබෑ ධනවතුන් තම ධනය නොපෙන්වා නිදහස්ව ජීවත් වෙති. සැබෑ ධනයට පියවර තබන්නේ කෙසේද? මෙහිදී මුදල් කළමනාකරණය, ආයෝජනය සහ ජීවිතයේ දෙස බලන ආකාරය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉතින් මේ වීඩියෝ එකකින් කරුණු එකින් එක කියලා දෙන්නම්. 1. ඉලක්කයක් සමගින් ගමන ආරම්භන්න. ලිඛිත ඉලක්කවල බලය. සෑම සාර්ථක ගමනක්ම ආරම්භ වන්නේ පැහැදිලි ඉලක්කයකිනි. ධනවත් වීමට නම් පොහොසත් වීම වැනි සිහින වෙනුවට වසර 5ක් තුල යම් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම හෝ වසර 10ක් තුල මූල්‍ය නිදහස ලැබීම වැනි ලිඛිත මැනියහකි ඉලක්ක සකසාගත යුතුය. මම මේක සරල කතාවකින් කියලා දෙන්නම්. වරක් එක්තරා තරුණයෙක් ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු හමු වී ධනවත් වීමේ රහස ඇසුවේය. ව්‍යාපාරිකයා තරුණයාට කීවේ ඔබ හෙට උදේට මුහුදු වෙරළට එන්න කියලා. පසුදා උදේ දෙදෙනා වෙරළේ ඇවිදින විට ව්‍යාපාරිකයා තරුණයාගේ හිස අල්ලගෙන ඔහුව වතුර යටට තල්ලු කළේය. තරුණයා හුස්ම ගැනීමට දඟලන විට ව්‍යාපාරිකයා ඔහුව නිදහස් කළේය. වතුර යටදී ඔබට වෙඩිපුරම ඕනේ උන්නේ මොකද්ද? ව්‍යාපාරිකයා ඇසුయ్య. හුස්ම ටික. තරුණයා පිළිතුරු දුන්නේය. ව්‍යාපාරිකයා සිනාසුනේය. ඔබ ධනවත් වීමටද හුස්ම ගැනීමට අවශ්‍ය තරම්ම දැඩිව අවශ්‍ය නම් ඔබට එය ලැබෙනවා. නමුත් ඒ සඳහා නිශ්චිත සෙලස්මක් අවශ්‍යයි. 2. ඉපයීමට වඩා ඉතිරි කිරීම වැදගත්. ඉතිරි කිරීම නිදහසයි, කෑදරකම නොවේ. සැබෑ ධනවතුන් ජීවත් වන්නේ ඔවුන් ඉපයන දෙයට යටින්. ඉතිරි කිරීම යනු වියදම් කර ඉතිරිවන දේ තැබීම නොවේ, පළමු ඉතිරි කර ඉතිරි මුදලින් වියදම් කිරීමයි. ඔබ ඉපයන මුදලින් කොටසක් 40ක් වැනි වගේ ඉලක්කයක් ඇතිව ඉතිරි කරන්න. ජීවන රටා උද්දමනයට හසුවන්න එපා. ආදායම් වැඩිවන විට අනවශ්‍ය ලෙස වියදම් වැඩි කිරීම. ආදායම් මාර්ග ගණනාවක් නිර්මාණය කිරීම ගුණනේවීමේ බලය. අද ලෝකයේ සාර්ථකම ධනවතුන් කිසිවිටක තනි ආදායම් මාර්ගයක් මත විශ්වාස නොතබති. ඔවුන්ට සක්‍රිය, ඇක්ටිව් සහ අක්‍රිය, පැසිව් ආදායම් මාර්ග කිහිපයක් ඇත. උදාහරණ ආයෝජන, කුලේ ආදායම්, අමතර ව්‍යාපාර. මේ ආදායම් මාර්ග ගැන වෙනස මේ කතාවෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. ගමක මිනිස්සු දෙදෙනෙක් සිටියහ. එක් අයෙක් වතුර අවශ්‍ය විට ගඟට ගිහින් බාල්දියෙන් වතුර ගෙනාවා. ක්‍රියාකාරී ආදායම. අනිත් අය පළමු වෙහෙසි වී පසුව ගඟේ සිට ගමට ජලනල පද්ධතියක් ඉදිකලේය. අක්‍රීය ආදායම. ටික කාලයකට පසු පළමු පුද්ගලයාට මහන්සිය නිසා වතුර ගෙන ඒමට නොහැකි විට ඔහුට මුදල් අහිමි වුණේය. නමුත් දෙවන පුද්ගලයා නිදා සිටිය විටවත් නල පද්ධතිය හරහා වතුර ගලා ගියේය. සැබෑ ධනවතුන් යනු නල පද්ධති ගොඩනගන්නන් වේ. 4. ඔබේ දැනුමේ ආයෝජනය කරන්න. වටිනාම වත්තම. ඕනෑම මූල්‍ය ආයෝජනයකට වඩා වටිනා ආයෝජනය වන්නේ ඔබ තුලම කරන ආයෝජනයයි. පොත් කියවීම, නව කුසලා තිගින ගැනීම සහ පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම තුලින් ඔබේ ඉපයීමේ හැකියාව වැඩි වෙනවා. 5. දෘශ්‍යමාන නොවන ධනය අගය කරන්න. මානසික සාමය. සැබෑ ධනය යනු අන් අයට පෙන්වන මිලාදික මෝටර කාර් හෝ නිවස් නොවේ. සැබෑ ධනය නොපෙනේ. ඇත්තකම සැබෑ ධනය කියන්නේ මානසික සාමය. මුදල් ගැන අනවශ්‍ය ලෙස නොසිතා ඉන්න පුළුවන් නිදහස. කාලය. ඔබට ඕනේ විදියට ඔබේ කාලය ගත කරන්න පුළුවන්. සෞඛ්‍යය. හොඳින් ආහාර ගැනීමට සහ ව්‍යායාම් කිරීමට ඇති හැකියාව. සම්බන්ධතාවයන්. ආදරණීයයන් සමග කාලය ගත කරන්න පුළුවන් අවස්ථාව. ඉතින් මේ සියල්ලෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් සැබෑ ධනවතෙක් වීම යනු මුදල් උපයා ගැනීම පමණක් නොවේ, මුදල් පිළිබඳ මනෝවිද්‍යාව අවබෝධ කර ගැනීමයි. එය විනය, ඉලක්කගත ඉතිරි කිරීම, බහු ආදායම් මාර්ග සහ සියලුටම වඩා නිදහස අගය කිරීම මත පදනම් වූ ගමනයි.